පරිච්ඡේදය මුහුදු ගිය සැටි. දසතියක් ගතවන්ට පෙර මගේ පන්තියේ එකකු හැර අනිත් ළමයි මගේ යාළුවෝ ඌහ. මගේ යහළුවා නොවුයේ පළමුවන දවසේහි මට ගල්ලිබ්බායයි සරදම් කර ළමයාය. ළමයින් හා යහළු වීම නිසා පාසලට යාම මට සන්තෝෂයක් වූ නමුත් පොතපත ඉගන්ම නම් මගේ සන්තෝෂයට හේතුවක් නොවීය. පාසලේදී මා කියවූයේ බර වචනයෙන් මෙන් බර අවවාදයෙන් පිරුණු පොත්ය. ධර්මසිංහ මහතා අපට ඉගැන්වූයේද මහත් බරක් හිසින් ගත්තකු ලෙසිනි. මා එලිමහනටත් සෙල්ලමටත් ආසා තැනැත්තෙකු වූයෙන් සෝමලතාත් ගුණදාසත් මට බෙහෙවින් ලැබි වූවෝය. පාසලෙන් ආවිගස මා ඔවුන් හා සෙල්ලම් කරනු දක්න ධර්මසිංහ මහතා සෙල්ලම් කර ඉතින් ඇති පාඩම් කරන්නේයි දවසකට දෙතුන් වරක් කියයි. සමහර විට අප සෙල්ලම් නවතා ගේ ඇතුළට යන්නේ ධර්මසිංහ මහතා තර්ජන කළ විටය. 3-4 මාසක් ගිය පසු ඉස්කෝලේ හාමිනේ සෝමලතාත් ගුණදාසත් මහා සෙල්ලමට දුවනු වැළැක්වීමට වෑයම් කළාය. එයාගේ ආසාව සෙල්ලමටමයි. ඉස්කෝලේ හාමිනේ කියනු මට ඇසින. අප මිදුරට පැන දුවන පනින දකින ඉස්කෝලේ හාමිනේ සෝමලතා හයියෙන් දුවන්න එපා බැටේ කියමින් මිදුරට බසී. අප බිම වාඩියේ වැලි අත ගාන විට දූවිලි අත ගන්න එපා හොරි හැදෙනවායයි කියයි. මා ගල් කැටකින් තලගේකට ගසන දකින ඉස්කෝලේ හාමිනේ ළමයා සතුන්ට හිංසා කරන්න එපායි නොකියන්නේ කලාතුරකිනි. අසලෝ කැලෑරොද්දට වදිනු දකින ඈ යන්න එපා සෝමලතා කහඹිලි අත ඇවරේ කියමින් කෑගසයි. අප දොරටුව අසලට ගොස් මහා පාරට එබුණොත් අසන්ට ලැබෙන්නේ යන්න එපා පාරේ කාර් එනවා යන විලාපය. එහෙත් මසකට වරක් පවා ඒ පාරෙන් යන මොටෝරියක් දකින්නට නොලැබේ. අප සියලු දෙනාම රෑ කෑම කන්නේ එක විටය. තලු ගහන්න එපායි කියමින් ධර්මසිංහ මහතා මා දෙස රවා නොබලන්නේ කලාතුරකිනි. කෑම මේසෙදි හයියෙන් කතා කරන්න එපායි ඔහු අපට විශේෂයෙන් ගුණදාසට කියයි. දෙවැනි ඇඟිලි පුරුකට උඩින් යන්න බත් අනන්න එපායි කියමින් ධර්මසිංහ මහතා ගුණදාසට සැර කරන ඇසූ සෝමලතා බත් මිරිකමින් අනන්නට වූාය. පියා හෝ මව හෝ එපාය කියන දේ ඈ කරන්නේ වඩා දැඩි සිතිනි. ධර්මසිංහ මහතාගේ මේ බණ දෙසු මට කොන්දස් කිරියාවක් ලෙස දැනුනේ මා නරක ළමයෙකු නිසා යයි මම මුලදී සිතුවෙමි. එහෙත් සෝමලතාත් ගුණදාසත් ඒ දෙසුම් මහා කන්දස් කිරියාවක් ලෙස සලකන බව දැනගන්නට ලැබීම මම සන්තෝෂ වීමි. තාත්තා බත් අනන්න එපයි කියනකොට මට බත් මිරිකන්න හිතෙනවා යයි ගුණදාස වරක් කීවේය. බත් කනකොට hina වෙන එක පවුද? සෝමලතා මගෙන් ඇසුවාය. මං හරියට දන්නේ නැහැ. පව් වෙන්නේ නැති මම කීවෙමි. ධර්මසිංහ මහතා පස්ලොස්සක පොය දවසේ හවස් වරුවේ අපලවා පාලි ගාථා කියවයි. සමහර ගාථා කටපාඩම් කිරීමටද අපට අණ කරයි. සමහර දවසක ඔහු පන්සිල් පද කියා සිංහලෙන් එහි තේරුමද කියයි. සතුන් මැරීම, බොරු කිරීම, සොරකම් කිරීම පිළිබඳ සිල්පදවල අර්ථ මට වැටහුණු නමුත් ගුණදාසටත් සෝමලතාටත් හොඳින් වැටහිනේ මම නොසිතමි. 3 වන සිල්පදයේ අර්ථ අපට සිංහලෙන් කියන්නට වෑයම් කළ ධර්මසිංහ මහතා සමහර දවසක කෝපවි අප 3 දෙනාටම බැන්නේය. මාස කිහිපයක පටන් වරින් වර තමා සිංහලෙන් අර්ථ කීමෙන් පැහැදිලි කළ 3 වන සිල්පදය අපට වටහාගත නොහැකි වීම ගැන ඔහු පුදුම වීහ. 3 වන සිල්පදයේ අර්ථයේ කාමයේ වර්ධව හැසිරීමෙන් වැළකීම යයි කටපාඩමින් අරුත් කීම මට නම් අමාරු කාර්යයක් නොවිය. පාලි සිල්පද කටපාඩමින් කියන ගුණදාස 3 වෙන්නේත් 5 වෙන්නේත් අරුත් කීමට අසමර්ථයෙකි. සෝමලතාද ඒ දෙකෙහිම අරුත් කීමට අසමර්ථ වූවාය. කාමයේහි වර්ධවා හැසිරීමෙන් වැළකීමේ ධර්මසිංහ මහතා කීය. අප 3 දෙනාම එක විට ඒ සිංහල වචන ටික කී පසු ධර්මසිංහ මහතා මගෙන් මෙසේ ඇසුවේය. කාමයේ වර්ධවා හැසිරීමෙන් වැළකීමි යන්නේ තේරුම දන්නවා නෙවෙද? එය මට අnder දෙමළේකි. ධර්මසිංහ මහතාද ඒ සිල්පදේ අර්ථ කියන හැම විටම බිම් බලා ගනී. ඔහු මගේ මුහුණ දිස දුවගේත් පුතාගේත් මුහුණ නොබලයි. ඒ වේලාවේ ඉස්කෝලේ හාමිනේ එහි සිටියොත් හනික ඉවත් යයි. එය අපට නොතේරෙන බසින් කියන කුණුහරුපයක් යන හැඟීම මගේ සිතේ කාවැදී තිබුණේය. ඒක ලොකු පවක්. ඒකෙන් වළකින්න දැන්ම සිතා ගන්නට ඕනයි ධර්මසිංහ මහතා කීය. ලොකු පවයයි කීවේ මොකක්දයයි මම ඇසීමි. හොඳයි. මම වෙනින් දවසක විස්තර කරලා දෙන්නම්මයි කියමින් ධර්මසිංහ මහතා පුටුවෙන් නැගී අනික් කාර්යයක් උදෙසා ගියේය. කාමී වර්ධව හැසිරීමයි කියන්නේ මොහොකටද? ඒකින් වළකින්නේ කොහොමදයි ගුණදාස මගෙන් ඇසීය. ඒක කුණුහරුපයක් වෙන්න ඇති. මම හරියට දන්නේ නැහැ. අපේ ගේ දෙපැත්ත පිට අඟල් දෙකේ දිය සිදුණු පසු ගෙම්බෝ ඇටිකිත්තෝ මිදුලේ බහුල වෙති.
කුඩාගලක් පෙරළුව විට පවා ගෙම්බෙකු ඇටකිත්තෙකුව දකින්නට නොලැබෙන්නේ කලාතුරකිනි. හදිස්සියේ වැසි වැඩුණු දවසක මෙරු පිටවීත් මිදුලේ පියාඹති වැටති. ගල් යට වෙසෙන ගෙම්බෝ එළියට අවුත් උඩ පැන පැන මෙරුන් ගිලිති. ඉරිදාවක හවස්වරුවේ අපි මිදුලේ ගල් පෙරලා ගෙම්බන් ඇල්ලුවෙමු. පොඩි ගෙම්බන් 4 දෙනෙකු පොල් කපුවක් තුල දමා තවත් පොල් කටුවකින් වසාගත් අප ගියේ අපගේ කාමරය තුලටය. කාමරයේ දොර වසා මම පොල් කටුව බිමින් තබා පියන ඉවත් කළෙමි. ගෙම්බන් 4 දෙනා තුන් පැත්තකට පනිදුළු සෝමලතා ඊ කියමින් ඉවතට පැන්නාය. ගුණදාස ගෙම්බන් 2 දෙනෙකු අල්ලාගෙන බිම තබා පොල් කටුවෙන් වසන දුටු මගේ සිතේ අලුත් කල්පනාවක් පහළ විය. අපි වැඩක් කරමින් මම යෝජනා කළෙමි. මේ කල්පනා මගේ සිතට නැගුණේ ධර්මසිංහ මහතා කෑම මේසේදී අපට කරන බණ දෙසම ඇසීමෙන් හටගත් අමනාපය නිසා විය යුතුය. ගෙම්බන් 4 දෙනා රැගෙන අපි කෑම මේසයේ කරා ගියෙමු. කෑම මේසයට ඈතින් වූ වට්නටේ උඩ තිබුණු ලොකු මූඩි පියනගෙන මුණින් නවා බරකට එකා බැගින් ගෙම්බන් 4 දෙනා එහි ඇතුළු කළෙමු. අම්මට අහුනොත් අපට ගහවි ගුණදාස කීවේය. හවස තේ බතර බොනු පිණිස ධර්මසිංහ මහතා අප මේසයට කැඳ වූයේය. මේසේ උඩ තිබුණු එක් පිඟානක හැලපු ගොඩක්ද තවත් පිඟානක ඉදීමෙන් පුපුරන තරම් මහත්ත කහ පාටින් බැබලෙන කෙසෙල් ඇවරියක්ද විය. මේ වහලා තියෙන්නේ මොනවාදයි අසමින් ධර්මසිංහ මහතා ලොකු මූඩි ඉස්සුවේය. මේම කුන්දයි කියමින් ඉවතට පැන්න ධර්මසිංහ මහතාගේ අතින් වැඩුණු මූඩිය සුන්බුන් වී ගියේය. සෝමලතා මා හඬින් සිනාසුනාය. ගුණදාස සිනා මැඩගත්තේ බියෙන් මිරිකෙනට උබැවිනි. ධර්මසිංහ මහතා කිපි සෝමලතාට පහරක් ගැසූ හේයින් ඇ හඬමින් දුව ගොස් කාමරය තුළට වැදුණු පසු ඔහු දුනදාස ඇදගෙන ගොස් ඒ කාමරයේම දමා දොර වසා යතුරු ගත්තේය. ඔහු මා කනින් අල්ලා ඇදෙන ගොස් දැනුවේ අනිත් කාමරයේය. ඒ කාමරයේද වැසූ ඔහු යතුරු අතර ගනු මට දැනින. සෝමලතාත් ගුණදාසත් සිටි කාමරයෙන් මගේ කාමරය වෙන් කරන බිත්තිය මැද කුඩා දොරපළ දෙකකින් වැසුණු දොරටුවක් විය. මම මේ දොරක් ළඟ පුටුවක් තබා යතුරු කඩුල්ලෙන් එබී බලා අනතුරුව යතුරු කඩුල්ලට කට තබා සෝමලතා යඩ ගෑවේය. ඈත් ගුණදාසත් දොරටුව ළඟට ආවෝය. පුටුවක් ගෙනත් තියා නගින්නයි ඔවුන්ට කීවෙමි. ගුණදාස පුටුවක් ගෙනවිත් තබා එහි නැග මා කතා කළේය. ඔහු දෙදෙනාම ගිනිවැල්ලෙත් එන්න මේ කාමරයට යයි කීහ. ඔවුන් දෙදෙනා මට ගිනිවැල්ලේ කියන්නට පුරුදු වූයේ ධර්මසිංහ මහතාත් ඉස්කෝලේ හාමිනේත් මට ඒ නම ව්‍යවහාර කළ බැවිනි. එන්න විදියක් නෑ. දොරේ යතුරු දාලා දොරේ යතුරත් නෑ. ඔය දොරේ යතුරු නැති වෙලා හුඟක් කල් වෙනවා. අකුළු කඩන්නේ ඇයි ගුණදාස කීය. අගුල කඩන්න කමාරුයි. ඔහොම ඉන්න. මම වෙන විදියකින් දොර අරින්න වෑයම් කරන්නම්. මම කාමරේ හැමතැනම සෝදිසිකොට බලා අනතුරුව කබල් මේසයක එක් ලාච්චුවක් ඇරීමි. ඒ තිබුණු යකඩ කටුවක් අරගෙන ගොස් මම එක්තර පළුවක අසව්වල ඉස්කුරුප්පු ගලවන්නට වෑයම් කළා. පොල්තෙල් බෝතලේ ගෙනවිත් අසව්වෙහි තෙල් ගෑවෙමු. පුටුවක නැග උඩුකොනේ අසව්වෙහිද තෙල් ගා. යකඩ කටුවේ මිටින් අසව්වට ටික වේලාවක් තට්ටු කළෙමි. මොකද කරන්නේ නොයිසුම් උන් ගුණදාස ඇසුවේය. දොඩන්නේ නැතුව ඉන්න. මා යකඩ කටුව තබා තුන්වරක් කැරකීමට තැත් කළ නමුත් ඉස්කුරුප්පු ඇනේ නොසිල්වින. ඉස්කුරුප්පු කරකැවුනේ පස්සන තැනදීය. පහළ අසව්වෙහි ඇන තුනම ගලවා දමා මේසේ ඇදගෙනවිත් එහි නැග උඩුකොනේ අසව්වෙහි ඇනද ගැලවුවෙමි. ලොකු මිනිසෙකු විසින් උස්සා ඉවත තැබිය යුතු ඒ දොර මම මේසයට හාන්සි කොට ටිකෙන් ටික මේසේ පස්සට ඇද්දෙමි. අනතුරුව කොට්ටයක් බිම තබා මේසේ සෙමින් ඉවතට අදින ලදින් දොරපළුව වැඩි ශබ්දයක් නොනගා කොට්ටේ උඩට වැටින. සෝමලතා පාලමක් උස්සේ දුවන්නාක් මෙන් දොර උඩින් නැවිත් මගේ කාමරයට පැන්නාය. එය කදිම සෙල්ලමක් වූයෙන් ඈ යළිත් දොර උඩ නැග අනික් කාමරයට දිව්වාය. නංගි තවත් නගින් එපා ගුණදාස කීවේය. මා අනිත් කාමරයට ගිය වහාම සෝමලතා මගේ කකුල් දෙක අල්ලාගෙන සන්තෝෂයෙන් උඩ පනින්නට වූවාය. මා ඉස්කෝලේ හාමිනේගේ අල්මාරිය අරින්නට තැත් කළ විට සෝමලතා යතුරු ලාච්චුවේ කියමින් දිව ඇවිත් අල්මාරිය යටම තට්ටුවට පහළින් වූ පිට ලාච්චුව ඇරියාය. මම යතුරුගෙන අල්මාරිය ඇර අපි වැඩක් කරනවා යෝජනා කළෙමි. මොකක්ද? යයි ගුණදාස ඇසුවේය. ඔන්ජිලාවක් බඳිමු. ලනුකෝ රෙදි ගැට ගහලා ලනුවක් හදනවා කියමින් මම අල්මාරියෙන් මේස රෙදි දෙකකුත් සාර දෙකකුත් ගත්තෙමි. අම්මා ගහවියයි ගුණදාස කීය. අම්මා එන්න ඉස්සර අපි මේ රෙදි අල්මාරියේ දානවා. මම මේස රෙදි දෙකකුත් සාරි දෙකකුත් එකට ගැට ගසා එක් කොනක ගුණදාස අතරදී අනිත් කොනින් අල්ලා ඇඹරුවෙමි.
මා ගුණදාසගේ කුඩා මේසේ උස්සාගෙන ඇවිත් පුටුවක් ඒ මේසේ උඩ තබා එහි නැගුණු විට ගුණදාස පුටුවේ කකුල් දෙක අල්ලා ගත්තේය. වහල පහත් එකක් වූයෙන් මම අමාරුවක් නැතිව රෙදි කොන පරාලයක බැඳ මේස පුටු ඉවත් කොට ඔන්චිල්ලාහවේ කොට්ටයක් තබා සෝමලතා එහි නංවා වාඩි කොට පැද්දුවෙමි. සෝමලතාට පසු ගුණදාස නංවා පද්දන විට ඉස්කෝලේ හාමිනි දොර ඇරගෙන කාමරයට ඇතුළු වූවාය. අපොයි කවුද මේ දොර ගලවා තියෙන්නේ කියමින් ඈ බිම බාවන ලද දොර පළුව දෙසට දිව්වාය. දොරේ අසව්වත් ගලවලා කවුද මේ වැඩේ කරේ? ඈ අනතුරුව ඔන්චිල්ලා ළඟට ඇවිත් බලා අපොයි කියමින් විලාප නැගුවාය. මගේ සාරි දෙකක් නෙමෙයි මේ කාලා දාලා තියෙන්නේ. මේසෙදි දෙකකුත්. මේ මොන අප ඉලව්වක්ද? ඈ සෝමලතත් ගුණදාසත් රැගෙන කාමරයෙන් පිට ඌයේ මා දෙස රෞද්‍ර බැල්මක් හෙළිමින් පසුවය. මේ ළමයා මහ පෝල්සාදියෙක් නෙවෙයි. මෙතන හිටියොත් ගේට් කඩා දමාවි. ඉස්කෝලේ හාමිනේගේ විලාපය අසාදින ධර්මසිංහ මහතා ඇස් දෙක විදහාගෙන දෑතින් හිස බදාගත්තේය. මා විසින් කරන ලද විනාශය සැනකින් වටහාගත් ඔහු මගේ කණියන් අල්ලා ඇද සොලවා බැරෙන් කංසට පහරක් ගැසුවේය. ඔහු වේවැල ගෙනනට දුවත්ම මම කාමරෙන් එළියට පැන කුස්සියට දිව. එහි පස්සා දොරින් පිට වී ඉස්සරහා පැත්තේ කඩුල්ලෙන් පනින්නට ගියොත් ධර්මසිංහ මහතාට හසු වෙන බැවින් වටට උඩින් පැන්නෙමි. රෑ වෙනතෙක් මා ගෙදර නොගිය බැවින් ධර්මසිංහ මහතා බියගෙන මා සොයන්නට වීය. මේ යෝධ ළමයට හදිස්සියක් වුණොත් මම නෙවෙයි වග කියන්න ඕනේ. ධර්මසිංහ මහතා ඉස්කෝලේ හාමිනේට කිහිප වරක් කියූ බව මට අසන්නට ලැබුණේ දෙතුන් දවසකට පසුවය. ධර්මසිංහ මහතා මා සොයමින් ඇවිදිනු මම දෙවරක් දුටුවෙමි. ඔහු දුර එන දුටු විගස මා හැංගුණු බැවින් ඔහු මා නොදුටුවේය. මා සොයමින් ඇවිද ධර්මසිංහ මහතා ආපසු ගෙදර ගිය බව දැනගත් මම ඔහුගේ ගේ අසල පිහිටි වන රොදට වැදී බලා සිටියෙමි. ඔහු රෑ කෑම කා තවත් එකෙකු සමග මා සොයන්ට නික්මෙනු මට පෙනින. ඔවුන් පළමුව මා සොයන්ට යන්නේ මූදු වෙරළටත් අනතුරුව කඩවීදියටත් බව ඔවුන් කළ කතාබහෙන් තේරුම් ගත මම කැලෑ රොදෙහිම සැඟවි සිටියෙමි. ඔවුන් කඩවීදිය බලා ගිය පසු මම මුහුදු වෙරළට ගියෙමි. සඳ කෑල්මෙන් බැබලෙන මුහුදත් වෙරළත් අහසත් මගේ සිත් ගත්තේය. හුළුවතු හබල් හා හිස් ගෝනිදගත් මසුන් මරන්නෝ කිහිප දෙනෙක් ඔරු දෙකක් බාගෙන මුහුදේ යාත්‍රා කළෝය. ඔහු රැයි මුහුදේ යාත්‍රා කොට ගල් පර අසර ඔරු නවතා පත්තු වන හුළු අතින්ගෙන ගල් මාළු බාන්නෝය. මම වෙරළබඩ තිබුණු ලොකු පළ ඔරු තුනකින් එකකට ඇතුළු වී එහි පල්ලේ වාඩි වී හිස ඔරු තල්ලට තබාගෙන හාන්සි වීමි. මුහුදෙන් නගින ගෝසාවද තවත් රෑ මුහුදුකාරයන් දෙදෙනෙකු තමන්ගේ කුඩා ඔරුව බාමින් කරන කතාබහද මට ඇසේ. මුහුදු සුළඟින් නාලවනු ලැබුවේ මගේ දෙයස මද වේලාවකින් නිතතින් පියවුණි. වටින් පිටින් එළිය වැටීගෙන එන යාමේ මා අවදි වූයේ අර අතටත් මේ අතටත් පද්දනු ලැබීමෙනි. ක්‍රීස් ක්‍රීස් යන හඬකුත් සමග මිනිසුන්ගේ කටහඬද මට ඇසින. මෙන්න බා මේක ඇතුලේ මිනිහෙක්ද කොහෙදෝ ඉඳලා මගේ කකුල හැපුණා කියනුද මට ඇසිනි. ඒ සමගම මා දෙසට හැරවුණු ඇස් දෙක සහිත ගොරෝසු රවුලකින් වසුණු මුහුණෙක්ද මට පෙනුනි. මා ඉන්නේ කොහෙදයි සිතාගත නොහැකිව අන්දමන්ද වූ මම වහම නැගිට්ටෙමි. මෙන්න බං ඔරුව ඇතුලේ ළමෙක් දෙයෝ සාකී කියමින් මා දෙස බැලූ ඇණිහිරාල දෙනෙත් විදහාගත්තේය. එළිය වැටෙන්නට පෙර මුහුදු වෙරළට ඇවිත් ඔරුව බාගෙන යාත්‍රා කර මස් මරන්නන් ඔරුව තුල නිදාගත් මා දුටුවේ දැන්නේ. මේ ළමයා මේ ඔරුව ඇතුළට රිංගා ගත්තේ මොන උලව්වකටද? අපි දැන් ගොඩින් හුඟක් ඈතට ඔරුව පැදලා තියෙනවා. ඉතින් මේ ළමයා ගොඩට බස්සන්න ගියොත් අද අපේ කර්මාන්ත කරගන්න බැරි වෙනවායි. ඇණිහිරාල කීවේ කෝපේනි. ඔන්නෝක අල්ලලා මූදි දමා අපි යන් අපේ කර්මාන්තයටයි එක් අවල්කාරයෙක් කෝපයෙන් කීය. මේ අර ධර්මසිංහ ඉස්කෝලේ මහත්තයලා ගෙදර නැවතීගෙන ගන්න ළමයා නෙවෙයි මට ටිකක් ඈතින් උන් අවල්කාරයෙක් කීවේය. ඔවුන් මා හඳුනාගත් බව දැනගන්න ලැබීම මාගේ සන්තෝෂයට හේතු විය. ඒ ඉස්කෝලේ මහත්තයා හරි කුණයි තවත් ඔරුකාරයෙක් කීය. මට ගොඩට එක්ක යන්න ඕන නෑ. තමසලා බලයන් අල්ලනකම් මම කියන විදියකට ඉන්නම්. මම බය නැහැ. කියන වැඩක් මම කරන්නම්. මිනිහම අමාරුකාරයෙක් වගේ එක්කොරුකාරයෙක් කීය. ඕකා මොහොතේ තමයි යමොයි කීවේ ඔහුය. ආපසු ඔරුව පැද මා ගොඩට බැස්සිය යුතුද? නොයසේනම් මාත් සමග බලයන් මැරීමට යා යුතුද යන ප්‍රශ්නය ඇණිහිරාල විසින් විසඳිය යුත්තකි. මා ගොඩ බස්සන පිණිස ආපසු ඔරුව පැදුවහොත්
බලයන් මරණු පිණිස යාත්‍රා කිරීමට ඔවුන්ට කාලයක් නැතිය. මේ ළමයා බය නැතිවා වගේ. අපි මෙයත් එක්කම යමු හන්තැන්නටයි. පළමුව මා හඳුන්වා දුන් ඔරුකාරයා යෝජනා කළේය. ඇනියරාල ඔහුගේ යෝජනාවට කැමති වීම මගේ බියට නොව සන්තෝෂයට හේතු විය. ගොඩක් හෝ වලක් හෝ අපිට නොපෙනුණු බැවින් ඒ වේලාවේ ඔරුව සිටියේ මුහුද මැදේ මම සිටුවෙමි. බැලූ අතින් අපිට පෙනුනේ මුහුදත් මුහුද වසා මුණින් නවන ලද දැවැන්ත ඉඳුනින් මිනිතලයක් වැනි අහසක් පමණි. ඔරුකාරයන් තවමත් යාත්‍රා කරන්නේ වලාකුළත්සේ පෙනෙන කඳු මුදුනක් වල් කළ ලෙස තබාගෙනය. ඒ කඳු මුදුනද නොපෙනෙන තරම් ඈත් වූ පසු ඔවුන් ඔරුව පැදවූයේ දෙවුන්දර පහන්ගේ පහන ගොඩවල දැක්වෙන සලකුණක් කොටගෙනය. මෙතෙක් ඔවුන් ඔරුව පැද වූයේ අවල් ඇදීමෙනි. ඔරුව පිටිකරට යාත්‍රා කරවිය හැකිසේ හුළං හමන්නට වූයෙන් අවරේ මලක් කළෙහි රුවල ගසාදාමන් ලනු ඔරුතල්ලෙහි බැන්දේය. ඇනියරාල වේඩාව අල්ලාගෙන ඔරුව වේගෙන් යාත්‍රා කරවන්නට පටන් ගත්තේය. ඔරුව ඇතුලේ දෙපා ගසා වියලක මූල කොළ අල්ලාගෙන තැතිගැන්මක් නැතිව සිටි මාදුටු. ඔරුකාරයෝ පුදුමෝහ. බලයන් මැරීමට පළමුවර ගිය කෝඩුකාරයෙකු පවා මාමෙන් බය නැතිව නොන සිටි වග ඇනියරාල කීවේය. කිසි හඬ නගමින් යාත්‍රා කළ ඔරුව හන්තැනට ළඟා වූ වාහන බහාම පානගල බස්සන ලදී. ඔරුකාරයන් පානගල නමින් හැඳින්වූයේ නැංගුරම් ගලය. ඔවුහු බලයන් බහුලව වෙසෙන තිප්පල හන්තැන්න නමින්ද හන්තැන පීටි මුහුද පිටිකලයන් නමින්ද හැඳින්වූහ. රුවල ගසා ඔළුව යාත්‍රා කරන ලද අවස්ථාවේ මා වියලක මුල අල්ලාගෙන සිටියේ ඉතාම අමාරුවෙනි. ඔරුව නැවතුණු පසු අමාරුවෙන් නොදැනුණු බැවින් මමද එහා මෙහා දුවමින් ඔරුකාරයන්ට උදව් කළෙමි. ඔරුකාරයන්ගෙන් කීප දෙනෙක් ඉනවටා ගෝනි ඔතා බැඳගෙන උණලී අතර ගත්ත. මම ඔරුවෙන් තිබුණු ගෝනියක් ගෙන එකෙකුගේ අතකට දී තවත් එකෙකුට යොත ඇරගෙන දුන්නෙමි. පැස ළඟ උන් දෙදෙනෙක් ඉඟුරන් අහුරුගෙන මුහුදෙහි වපුරන්නට වූහ. රතු රැද්දක පාටගත් මුහුද ඉඟුරන් කෑමට දුවන පනින පොරකන බලයන් නිසා මහත්සේ කැළඹේ. ගෝනිය ඉනවටා බැඳගත් ඔරුකාරයෙක් උණගහ ඉනට තබා අල්ලාගෙන අනිත් අතින් බිලිය බැඳ යොත් පටිය මුහුදට විසි කරයි. එකනෙහිම ඔහු උණගස උත්සත්ම බිල්ලෙහි එල්ලුණු බලුවෙක් ඔරුව තුළට වැටේ. ඔහු යළිත් යොත මුහුදට විසිකොට උණගස උස්සයි. එවිට වරද බලෙක් ඔරුව තුළට වැටෙයි. පැසළඟ ඉන්නා දෙදෙනා ඉඟුරන් අහුරු ගෙනගෙන මුහුදට විසි කරති. තවත් ඔරුකාරයෝ ගෝනි බැඳ ඉනවලට උණගස් තබා යොත් මුහුදට විසි කරන්නට පටන් ගනිති. ඔවුන් ඒ උණගස් උස්සත්ම දැඩි බිඩිහඬ නගමින් බලය ඔරුවෙහි වැටති. මුහුද මිනිසුන් 200ක් කලහ කරමින් ගුටි පැට හුවමාරු කරගන්නා පොරපිටියක් වැන්න. දැඩි බිඩිහඬ නගමින් ඔරු කඳෙහි හැප්පෙමින් ඉඟුරන් කෑමට තුන පනින බලයෝ මාළුකට ගොඩක් සඳහා පොරකන බල්ලන් රංචුවක් වෙන්න. පීනමින් පොරකන බලයන් නගන හඬ දැවැන්ත මයින් හමකින් නගින හඬක් ලෙසද දිය කෙලියට බට මිනිසුන් පැන අත්පා ගසන විට නගින හඬක් ලෙසද පළවෙල කෑමට රැස්ස පොරකන බවුලන් නගන හඬක් ලෙසද ඇසේ. බලයන් මැරීම තරම් මාතුල සංවේගයකුත් සන්තෝෂයකුත් හටගැන්වූ අනිත් සිදුවීමක් හෝ කෙලිසෙල්ලමක් හෝ මා විසින් නොදක්නා ලදී. මා පමණක් නොව අවුරුද්දකට වරක් 3 මාසක් පමණ දවස් පතා හෝ දවසක් හැර දවසක් හෝ මුහුදු ගොස් බලයන් මරන්නෝද මෙවැනි දවසක බලයන් මැරීමෙන් සූදුකාරයන් සූදුවෙන් දිනන කල ලබන ප්‍රසාදයක් සංවේගයක් සන්තෝෂයක් යන ප්‍රසාදයක් සංවේගයක් හා සන්තෝෂයක්ද ලබති. කුඩා නැවකට වුවද සමකරන විට කොළපුවක් ලෙස හැඳින්විය යුතු ඔරුවක නැගී ගොඩක් බලක් නොදැන යාත්‍රා කරන බල ඔලුකාලයෝ නොයෙක් අන්තරායන්ට මුහුණ පාති. හදිසියේ හමුන මහ සුළඟකට හසුවහොත් ඔරුව කවර අතකට ගොස් නවතීදැයි කිව හැකි නොවේ. දියවැලකට හසුවහොත් ඔරුව සහ මිනිසුද විනාශ වෙති. ගල්පරයක හැපුණොත් ඔරුව සුන්බුන් වෙයි. ඔවුන් පෙරරුණු ඔරුව බදාගෙන උන්නද පණ බේරාගන්නේ කලාතුරකිනි. ඉමක් කොනක් නැති මහ මුහුදෙහි තනි වුණු මිනිසුන් වුවද මහා මරු කතරක තනි වුණු මිනිසුන් මෙන් ආමත්තමිය යනු වැළැක්වීම ඉතා දුෂ්කරය. මෙවැනි අන්තරායන් නොතකා මස් මරන්නන් ඔරුවකින් සක්වල ගල දෙක් යාත්‍රා කරන්නේ තමන්ගේ ජීවිතාවම තකාගෙන යයි කිව හැකිද?
ඔවුන් එවැනි අන්තරායන්ට මුහුණ පාමින් බලයන් කෙලවල්ලන් මරන්ට යන්නේ එයින් මහත් සන්තෝෂයක්ද ලබන බැවිනි හැඟේ. එවැනි හැඟීමක් මාතුළ ඇති වූයේ ඔරුකාරයන් බලයන් බෑ සිටි සියතින්ම දකිමින් ඔවුන් කළ කතාබා අසා සිටි බැවිනි. පැය භාගයක් ගතවන්ට පෙර බලයන්ගෙන් ඔරුව පිරින. තවත් බලයන් ඔරුවෙහි දැමියොහොත් ඔරුව ගිරි තේ සිතූ බැවින්දෝ ඔරුකාරයන් විසින් බලයන් මැරීම නවත්තන ලදී. ඔවුන් අනතුරුව මහත් සන්තෝෂයෙන් ඔරුවේ වාඩි වී බත්මුල් ලිහාගෙන කන්ට සූදානම් වූහ. තමාගේ බත්මුලින් කොටසක් මට දීමට කැමතියයි එක් ඔරුකාරයෙක් මහත් සන්තෝෂයෙන් කීවේය. අනිත් ඔරුකාරයන් තමන්ගේ බත්මුල් වලින් කොටස බැගින් දීමට කැමති බව කීවේ ඊටත් වැඩි සන්තෝෂයකිනි. මේ වගේ දලකෑම කන්න ඒ ළමයා පුරුදුකාරයෙක් නෙවී එකෙක් කීය. මට පුරුදුයි මම කීවෙමි. ගමදි සෙල්ලමේ ගියා මඤ්ඤොක්ක පොලුත් සම්බෝලක් දාලා තියෙනවා. පොල් කැටවල වතුරෙන් අත් සෝදාගත් ඔරුකාරයෝ බත්මුල් ලිහාගෙන කන්ට ඌව. ඇනියරාලගේ බත්මුල අනිත් බත්මුලට වඩා සරු එකක් වූයෙන් මට එයින් කොටසක් ලැබිනි. බඩගිනි වඩන මුහුදු සුළං ආශ්වාදයෙන්ද බලයන් මරණු බලා සිටීමෙන්ලත් ප්‍රීතියෙන්ද පිම්බුණු සිතක් ඇති මම ඔරුකාරයන්ගේ බත් කෑමෙන් තරම් ආස්වාදයක් මේ තාක් කිසියම් ආහාරයකින් නොලැබුවෙමි. සම්බාහාලේ බත පොල් සම්බෝල ඇඹුල් තීරට උවන ලද බලමාළු යන තුන් වර්ගයේ එක් වූ විට ලැබී හැකි රසයට සම කළ හැකි රසයක් වැඩි වියදමින් සැපයන වෑංජන 10ක් හා මස් මාළු බැදුම් සහිත බතින් නොලැබිය හැකිය. රැයෙහි පමණක් නොව උදේ වරුවේද ආහාරයක් නොලත් මම මගේ බත් මත ඉක්මනින් කා දැම්වෙමි. අනිත් ඔරුකාරයෙක් ඔහුගේ බත් පුලින් කොටසක් මට දුන්නේය. ඇනියරාල සිනාසෙමින් පොල් සම්බලුත් බලමාළුත් මට බෙදුවේය. බත්කා කරදියෙන් අත්සෝදාගෙන මම පොල් කැටින් වතුර බීවිමි. ඇනියරාල ඉනෙන් බුලත් මඩිස්සලේ ගෙන විටක් සැපුවේය. ඔහු අනුගමනය කළ අනිත් ඔරුකාරයන් එකෙක් මේ ළමයා බුලත් කනවාදැයි අසමින් මට දෙවිටක් දුන්නේය. බලය මරණව බලාගෙන ආසයෙන් හිතුනාදයි ඇනියරාල මගෙන් ඇසීය. ඔව් හරි ආසයි මට ආයිත් එන්න ඇත්නම් කියා හිතුණා. අහයි කියමින් එක් ඔරුකාරයෙක් සිනාසුනේය. ආයෙත් එහෙම ඔරුව ඇතුළට වෙලා නිදාගන්න එපා. මේ ළමයා දන්නේ නැහැ. මිනිසුන් දෙතුන් දෙනෙක් අඩුවෙන් එක්ක වුණ බැරි වුණා යයි හිතමින් බල ඔරුකාරයා කනගාටු වෙනවා. මිනිසුන් දෙතුන් දෙනෙක් අඩු වුණා නම් ඒ වෙනුවට බලය අල්ලලා ඔරුවේ දමා ගන්න පුළුවනි. දැක්ක නෙමේ බලය වහින. හැමදාම මේ වගේ බලය වහින් හම්බෙන්නේ නැහැයි. තවත් ඔරුකාරයෙක් කීවේය. බලයන් අල්ලානට යන ඔරුකාරයන් එකම පිටත්තර මිනිසකදු ඔරුවෙන් නොගෙනියන්නේ කුමක් නිසාදයි පැහැදිලි කරන කතාවක්ද ඔහු කීවේය. බලයන් මරණ බැලීමට ආසා ඇති මුදලි මහතෙක් වරක් ඔරුවෙන් යාත්‍රා කළේය. ඔරුකාරයන් තමන්ගේ ඔරුවෙන් ඔහුගෙන යාමට අකැමැති වූයේ ඔහුගේ දැඩි ආසාවත් ආණ්ඩුවේ නිලධාරියෙකු ඔහුගෙන් ලැබෙන උපකාරත් සලකාගෙනය. එදින ඔවුන් හමු වූයේ විශාල බලයන් අභිනකි. ඔරුව පිරණ තෙක් බලයන් අල්ලාගත් නමු ඔරුකාරයන් ආසා කළේ තවත් බලයන් 60-70 දෙනෙකු බා ඔරුවෙහි දමා ගැනීමටය. පිටස්තරයෙක් වූ මුදලි මහතා ඔරුවෙහි නංවාගෙන ඒම ඊට බාධාවක් කීය. ඔන්න ඕක අල්ලලා මූදි දමා තා බලය 100ක් බා ඔරුවේ දාගමුයි එක් ඔරුකාරයෙක් කෝපෙන් කීය. ඔරුකාරයන්ට සරදම් කරනු පිණිස ගොදන ලද මේ කතාව ඔහු කීවේ සිනාසෙමි. ඔරුකාරයෝද තමන්ට එල්ල කරන ලද ඇනුම් පදයක් යැපුණු ඒ කතාව අසා සන්තෝෂ වූහ. දැන් ඉතින් අපට යන්න වෙලාව හරි ඇනියරාල කීය. එකෙනෙහිම පානගල උස්සා ඔළුව තුර දමා රුවල් අතින් අදින ලදින් ඔරුව ගොඩවල බලා වේගෙන් යාත්‍රා කරන්නට වීය. බොහෝ වේලාවක් යන තෙක්ම බැලූ අතින් මට පෙනෙන්නේ ඉමක් කොනක් නොදැක්ක හැකි මහ මුහුදමය. දිගහරින් ලද මහානිල් රෙද්දක් උඩ යන කුඹුවෙකු මෙන් අපේ ඔරුව යාත්‍රා කරයි. අප ඉදිරියෙහි ඉතා ඈත අහසේ ඇඳුණු වලාකුළක් වැනි දෙයක් මද වේලාවකින් අපට පෙනෙන්නට වීය. ඒ පේන්නේ වල් කලයයි ඇනියරාල කීය. ඔරුව යාත්‍රා කරත්ම වලාකුළද ටිකින් ටික මහත්වද පැහැදිලිවද පෙනෙන්නට වීය. තවත් ටික වේලාවකින් මම එය වනයෙන් මැසුණු කන්දක් බව හැඳින ගත්තෙමි. අහස නැමැති තිරපටෙහි අඳින ලද කළු පැල්ලම් ලෙස පෙනුන ගස් කොළන් ක්‍රමයෙන් නියම ස්වරූප ගන්නට විය. මුහුදු වෙරළි වූ පොල් ගස් පැලද අනතුරු අපට පෙනින. වෙරළෙහි පෙරට නවත්තන ලද ඔරු කිහිපයක්ද
මාළු කන්තලුන් බල ඔරුකාරයන් විසින් ඉවත් දමන ලද ඉඟරුණුත් කෑමට පොරකමින් ගෝසා කරන කපුටුවන්ද දුටු විගස මගේ ප්‍රීතිය අඩු වූයේ ධර්මසිංහ මහතාත් ඔහුගේ ගෙයත් මතක් වූ බැවිනි. ධර්මසිංහ මහතාගේ ගෙය පිහිටියේ වෙරළින් එතරම් ඈතක නොවේ. ඔරුව වෙරළට ළඟා වූයේ සවස් 3ට පමණය. වෙරළේ රැස්ව සිටි මිනිසුන්ගෙන් සමහරුද කොළුවෝ දෙදෙනෙක් දෙවිවිත් ඔරුවට එවි බැලූහ. මා ඔරුවෙන් පළන දුටුවේ කෙනෙක් මා හඳුනාගත්තේය. දෙයියෝ සාක්කි ධර්මසිංහ මහත්තයා හැම තැනම මේ ළමයා සොය සොය ඇවිද්දා. හරි දස්ස ළමයයි ඇණියේරාල කීවේය. ඔරුකාරයන් මට වඩා පැහැදුනේ එදිනි තමන්ට බෙහෙවින් බලයන් මරා ගන්නට පුළුවන් වූයේ මා ඔරුවෙන්ගේ නිසා යන ලාමක විශ්වාසයේ එල්පගත් බැවිනයි හැඟේ. බලයන් මරණට යන විට ඔරුවේ නංවාගෙන යා යුත්තේකි මම. ඔරුවෙන් බැස් ඇණියේරාලේ ඔරුකාරුවෙකුට හඬ ගැසුවේය. මේ ළමයා ධර්මසිංහ ඉස්කෝලේ මහත්තයාගේ ගෙදරට එක්ක ගිහින් බාර දීපන්. ඔයින් ලොකු බලය දෙන්නෙකුත් අරගෙන ගොහින් දීපන්. මාදුට විගස ධර්මසිංහ මහතාත් ඉස්කෝලේ හාමිනියත් සැනසුම් සුසුම් හෙළුවෝය. සෝමලතා මා දෙස බැලුවේ තුටු කඳුලෙන් තෙත්තු ඇස් දෙකිනි. ගුණදාස මට ළඟව මුහුදේ හුඟක් ඈතට ගියාදැයි ඇසුවේ මා කළ වික්‍රමය විස්මයෙන් සලකන්නෙකු ලෙසිනි. මේ ළමයා මුහුදු ගිහිල්ලා අපට බලයොත් අල්ලාගෙන යනිවිත් තියෙනවයි ඉස්කෝලේ හාමිනේ කීවාය. අනේ හොඳයි මේ ළමයා කර වැඩේ. අපි හිතේ ගින්දරෙන් උන්නේ අපේ ඇඟිල්ලේ වතුර වෙලා ගියා. ඒ ළමයාගේ තාත්තට වග කියන්න ඕනේ අපි නොවේ. ධර්මසිංහ මහතා වචනයකුදු කතා නොකළේය. සෝමලතාත් ගුණදාසත් මාගේ වික්‍රම ක්‍රියා මගෙන් මසා දැනගනු පිණිස ආනමුත් වෙහෙස වී සිටි මම ඇඳක වැටී නිදාගත්තෙමි. ධර්මසිංහ මහතාත් ඉස්කෝලේ හාමිනෙත් පසුදා පැමිණි තාත්තාට මා කළ සපංකම් කීහ. මා ඔරුවෙන් ගොඩ බැස්ස බව ඇසූ සැටියෙම ධර්මසිංහ මහතා විදුලි පණිඩියක් යවූ බව මා දැනගත්තේ තාත්තා ආවාට පසුවය. ළමයා මේ තරම් දකපාර නමුත් අපි නියපිටින්වත් පහරක් ගැහුවේ නැහැ ඉස්කෝලේ හාමිනේ තාත්තාට කියන මට ඇසිනි. හොඳට තලන්න ඉස්කෝලේ හාමිනේ හොඳටම තලන්න. දඟ කරොත් තලන්නේ කියා මම මුලදීම ඉස්කෝලේ මහත්තයාට කිව්වා නෙවෙයිද? හොඳටම තල්ලා ඕනේ මෝ හදන්න. මුද්දලාලි මහත්තයාගේ ළමයාට අපි තලන්නේ කොහොමද? මට නම් මේක කරන්න බැහැ ධර්මසිංහ මහතා කීය. තලන්න ඉස්කෝලේ මහත්තයා තලන්න. ඉස්කෝලේ මහත්තයා ඕන දඩුවමක් කරාට මම අමනාප වෙන්නේ නැහැ. මුද්දලාලි මහත්තයා ළමයා එක්ක යන්න. එක්ක යනවා නම් අපි කැමතියි. දැන් එක ගියාම කොහොමද? පාඩම් විභාගෙත් කිට්ටුවේ කිව්වා නෙවෙයිද? මේ වතාවට සමාධිල ළමයා නවත්තා ගන්න. ළමයා මෙහි දයාවෘද්ධක් වුණ නෙවෙයි. දඟ කිරින් නම් වැඩි වුණා මිසක් අඩු වුණේ නැහැ. හොඳයි ඉතින් මුදලාලි මහත්මයා කියන නිසා පාඩම් විභාගයේ පහුවනතුරු මම ළමයා නවත්තා ගන්නවා. ඉස්කෝලේ මහත්මයා කරන උපකාරය මට මතක නැති වෙන්නේ නැහැ. ඉස්කෝලේ හාමිනේ තාත්තාගේ ගුණ කියන්නට පටන් ගත්තාය. අපි දන්නවා මුදලාලි මහත්තයා මේ ළමයාට උගන්වන්න කොපමණ මුදල් වුණත් වියදම් කරන ලෝභ නැති බව. මේ ළමයාට ඉගෙන ගන්න බැරි කමකුත් නැහැ. හොඳට මොළේ තියෙනවා. තිකන එකම වැරද්ද දඟ කිරීම තමයි. මිනිහන් හදන්න ඕන තල ළමයි. ඉස්කෝලේ හාමිනේ මිනිහට හොඳට තලන්න. ඊට පස්සේ දඟ කරොත් තුවාල වෙනකන් තලුවත් මම මුකුත් කියන්නේ නැහැ. අනේ අපි ඒ ළමයාට තලන්නේ කොහොමද? මගේ අලුත්ම සාරි දෙක ඉරා දැමීමයි මට ටිකක් ඉවසන්න බැරි වුණේ. ඒත් මම තරහෙන් වචනයක්වත් ඒ ළමයාට කිව්වේ නැහැ. ඒ ළමයාගෙන් අහලා බලන්න. මම එහෙමත් අහන්න යනවද? ඉස්කෝලේ හාමිනේ මිනිහට තැළුවා නම් මම කැමතියි. එහෙම නැතුව මිනිහා හදන්න බෑ. මමගේ දරුවෙකුට උනත් මම තලන්නේ නැහැ. ඒ ළමයාට තලන්න කොහෙත්ම හිත දෙන්නේ නැහැ. මට හිතා ටිකක් අමාරු මගේ සාරි දෙක ඉරා දැමීම ගැන. මට මතක නැති වුණා. සාරි දෙකට මුදල් ගෙවන්නේයි කිව්ව තාත්තා පසුම්බිය ඇද රුපියල් 30ක් ගෙන ඉස්කෝලේ හාමිනේට දුන්නේය. අලුත් සාරි දෙකක් ගන්න. ඊට පස්සේ ළමයා වරදක් කරොත් තලන්න. අනේ එහෙම කරන්න හැක මුදලාලි ළමයාට කියමින් ඉස්කෝලේ හාමිනේ රුපියල් 30 අතර ගත්තේ වැඩි කැමැත්තකින් නොවේ. සල්ලි නැතත් කමක් නැහැ කියෝ නමුත් ඉස්කෝලේ හාමිනේ රුපියල් 30 ආපසු තාත්තාටම දුන්නාය. ඉස්කෝලේ හාමිනේ ඒ මුදල තියාගන්න. මුදලාලි මහත්තයා වද කරන නිසා ගන්නවායි කියමින් ඉස්කෝලේ හාමිනේ ඒ රුපියල් 30 පරිස්සමින්